ඔය සිග්නල් ගෲප් කරන කිසිම කෙනෙක් කවදාවත් මෙතන පෙන්වන්නේ නැහැ. හරියටම හරි සිග්නල් ගෲප් එකක් අඳුරගන්නේ කොහොමද? ඔයත් මාසෙට ලක්ෂයක් උපයන්න කැමති නම් මේ අපේ සිග්නල් ගෲප් එකට සම්බන්ධ කරන්න. මේ සිග්නල් ගෲප් වැඩේ සාර්ථකයි. ට්‍රේඩින් වලින් සල්ලි ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයාවත් අයිබෝන් කියලා පිළිගන්නවා දිල්ෂාන් IM Academy YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතන් හිටියේ ඔයාලා හැමෝම දන්න සිග්නල් ගෲප් ගැන. මේ Binance සහ ට්‍රේඩින් සම්බන්ධව තියෙන සිග්නල් ගෲප් ගැන. විශේෂයෙන් මම අද කතා කරනවා සිග්නල් ගෲප් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම මේ සිග්නල් ගෲප් තුලින් වෙන වංචා සහගත දේවල් ගැන, ඒ වගේම තමයි හරියටම හරි සිග්නල් ගෲප් එකක් අඳුරගන්නේ කොහොමද කියන එක ගැන අද වීඩියෝ එක පුරාවටම කතා කරනවා. ඉතින් ඔයාලට ට්‍රේඩින් ඉගෙන ගන්න ඕන නම් ට්‍රේඩින් සම්බන්ධව වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ ට්‍රේඩ් කරන විදිහ, ඇනලයිස් කරන විදිහ පිළිබඳව Binance ගැන A to Z වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඉතින් සිග්නල් ගෲප් ගැන කතා කරන්න කලින් මුංචි ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕන. ඒ තමයි වෙනද වගේ මම මේ කියන දෙයක් තමයි මගේ නම ෆොටෝස් දාගෙන ඕගොල්ලොන්ට කතා කරන, ඕගොල්ලොන්ට මැසේජ් කරන ස්කෑමර්ස්ලට අහු වෙන්න එපා. මම කවදාවත් ඕගොල්ලොන්ට පුද්ගලිකව කෝල් කරන්නේ, මැසේජ් කරන්නේ නැහැ. ඒ වගේ මැසේජ් එකක් ආවොත්, ඒ වගේ කෝල් එකක් ආවොත් කෙලින්ම ඉග්නෝර් කරලා දාන්න. ඒ මම නෙමෙයි. ඉතින් මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් YouTubers වල තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ අපේ රටේ සහ මේ ලෝකේ හැටේනේ. හරි. ඉතින් අපි මුලින්ම බලමු සිග්නල් ගෲප් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. සාමාන්‍ය සිග්නල් ගෲප් එකක් කියලා කියන්නේ දැන් මෙතන Binance trade කරන කට්ටිය ඇතිනේ. එතකොට මේ Binance trade කරන කට්ටිය ට්‍රේඩින් කොට දෙනෙක් ඇනලයිස් දන්නේ නැහැ. මාකට් එක අප් වේද ඩවුන් වේද කියන එක දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිග්නල් ගෲප් එකකින් වෙන්නේ දැන් හිතන්නකෝ මම සිග්නල් ගෲප් එකක් කරනවා කියලා. මම කරන්නේ සිග්නල් එක දාන්නේ Bitcoin වලින් කියලා හිතන්නකෝ. එතකොට මම මගේ ගෲප් එක ෆලෝ කරලා ඉන්න අයට මම මැසේජ් එකක් දානවා. ඔන්න දැන් Bitcoin එක තියෙන්නේ මේ 65000 කියන ලෙවල් එකේ. ඔන්න තව දෙකකින් මේක 67000 කියන ලෙවල් එකට යනවා. ඔයාලා මෙන්න මෙතෙන්ට stop loss එක දාගෙන, මෙතෙන්ට take profit එක දාගෙන, මෙන්න මේ වගේ margin එකක් ඔයා trade එකට දාගෙන trade එකක් open කරන්න කියලා මම මගේ followers වලට පණිවිඩයක් දෙන එකක් තමයි මේ signal group එකක් කියලා කියන්නේ. එතකොට මේ signal group ගොඩක් පාවිච්චි කරන්නේ trading ගැන, analyze ගැන ලොකුවට දන්නේ නැති අය. එතකොට අපි බලමු දැන් මේ සිග්නල් ගෲප් වැඩේ සාර්ථකයිද? ඒ වගේම තමයි මේ සිග්නල් ගෲප් කියන එක හරහා මේ අපේ රටේ ගොඩාක් වංචා සහගත දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මිනිස්සු සිග්නල් ගෲප් එකක් කිව්වන් ඒක හිස් මුදුනේ තියලා අදහන තත්යකට පත් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව අපේ මිනිස්සු ගොඩක් කැමති ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමවලටනේ. කවදාවත් තමන්ගේ මහන්සිය, උත්සාහය, කැපවීම පාවිච්චි කරලා කිසි කෙනෙක් ගොඩ යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකක් හරි කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා මේ අද වැඩේ පටන් අරගෙන හිට වාහනයක් ගන්න ලෙවල් එකේ මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි මේ සිග්නල් ගෲප් කරන කට්ටිය ඒ වගේ මෙතඩ්ස් හදාගෙන ඒ වගේ වාසි ගන්න තත්යකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතෙන්දී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. සිග්නල් ගෲප් කරන කට්ටිය කරන ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි බොරු ස්ක්‍රීන්ෂොට්ස් දාන එක. ඔයගොල්ලෝ TikTok එකට ඊට පස්සේ social media වල ගියාට පස්සේ ඒගොල්ලෝ දානවා තමන්ගේ group එක ගැන fake profit වගේ දේවල්. මේ බලන්න අද මගේ අපේ signal group එකේ කට්ටිය මෙන්න මේ වගේ profit එකක් අරගෙන තියෙනවා. ඔයත් මාසෙට ලක්ෂයක් උපයන්න කැමති නම් මේ අපේ signal group එකට සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි අපිට තියෙනවා VIP signal group එකක්. අපි මේකේ සිග්නල්ස් දානවා. අපේ සිග්නල් වල ඇකියුරසි එක මෙන්න මේ වගේ 99%, 95% මේ වගේ සාර්ථක ඇකියුරසි එකක් අපේ සිග්නල්ස් වලට තියෙනවා. මෙන්න මේ වගේ ෆේක් කැම්පේන්ස් ඔයා ඕන තරම් සෝෂල් මීඩියා වල දැකලා ඇති. ඉතින් මම මේ පොදුවේ හැම සිග්නල් ගෲප් එකකම වැරදි කියන්නේ නැහැ. සිග්නල් ගෲප් හොඳ ඒවා තියෙන්න පුළුවන්. හැබැයි මම මෙහි මේවා දැකලා නැහැ. ඕන තරම් තියෙන්න පුළුවන්. මම මේ ගැන දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සිග්නල් ගෲප් කරන කට්ටිය තමන්ගේ වැරදීමක් දාන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේම ඒ කියන්නේ සිග්නල් ගෲප් කරන කට්ටිය නිතර වරදිනවා. නමුත් අර වැරද්දක් දානවා කියලා පෙන්නන්න වැරද්දක් දාන පිරිසක් තමයි මේ වෙද්දි ගොඩක් ඉන්නේ. ඉතින් මේ වගේ සිග්නල් ගෲප් සම්බන්ධව ගොඩක් ප්‍රොමෝෂන්ස් ඔයාලට සෝෂල් මීඩියා වල දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාහන වලින් එක දේවල් වලින් ඔයාගේ ඇට්‍රැක්ෂන් එක ගන්න මේ සිග්නල් ගෲප් කරන කට්ටිය විවිධ උපක්‍රම පාවිච්චි කරන තත්ත්වයක් ඕගොල්ලොන්ට මේ අද සමාජයේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කවදාවත් හිතන්න එපා මේ සියල්ල
සත්‍ය දේවල් කියලා. කවදාවත් ලේසියෙන් සල්ලි හොයන්න බෑ. නිකමට ඔයා හිතන්නකෝ මේ ලෝකෙ මිනිස්සු, මේ සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු කොච්චර සල්ලි හොයන්න මහන්සි වෙනවද? ඉතින් ඇත්තටම අපේ රජයට පුළුවන් මේ සිග්නල් ගෲප් එක ඉස්සරහට යන්න නේද? ලොකු කැපිටල් එකක් දාලා IMF එක වගේ ආයතනයක් ගමුකෝ නිකමට. ඉතින් මේ වගේ සිග්නල් ගෲප් එකක් ගන්න අය කෙනෙක් අල්ලගත්තා නම් තමන්ගේ මේ කැපිටල් එක ග්‍රෝ කරගන්න පුළුවන්. මෙච්චර ඇකියුරසි එකක් තියෙනවා. ඉලෝන් මස්ලා එහෙම මේ ටෙස්ලා කාර් හදාගෙන දඟලන්න ඕනේ නෑනේ. ඌව විකුණ නේ තරඟ දෙදී එහෙම කරන්න ඕනේ නෑනේ. සිග්නල් ගෲප් එකකින් පුළුවන් නම් තමන්ගේ කැපිටල් එක මේ මෙච්චර ග්‍රෝ කරගන්න. ඉතින් ඒක කවදාවත් කරන්න බෑ. නිකමට මේ ලෝකෙ ගැන ප්‍රායෝගිකව කල්පනා කරොත් ඒක ඔයාට තේරෙයි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න බැරිද කියලා. ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පුළුවන්. ට්‍රේඩින් කියලා කියන්නේ කවුරු හරි කියන සිග්නල් එකකට ට්‍රේඩ් එකක් දාලා ඒක අපි හිතන තැනට ගියාට පස්සේ ප්‍රොෆිට් කරන එකට නෙමෙයි. ට්‍රේඩින් කියන්නේ රිස්ක් එක මැනේජ් කරගෙන ගහන සම්පූර්ණ ගේමක්. මාජින් ඇඩ් කර ඊට පස්සේ මේක මාර ප්ලෑන් එකකට යන ගේමක්. ඒක කවදාවත් සිග්නල් ගෲප් එකක් ඇතුලේ කරන්න අපිට අවස්ථාව නැහැ. තිබුණත් ඒ ඉඩකට බොහොම අඩුයි. ට්‍රේඩින් ගැන හොඳට දැනුම තියෙන කට්ටියට සිග්නල් ගෲප් එක කරා දෙයක් කරගන්න පුළුවන්. තමන්ගේ ඇනලයිස් එකට පොඩි අදහසක් ගන්න සිග්නල් ගෲප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කවදාවත් හිතන්න එපා සිග්නල් ගෲප් එකක් ෆලෝ කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න එක. ඉතින් මේ වෙද්දිත් ඔයාට මොකක් හරි සිග්නල් ගෲප් එකකට ජොයින් වෙලා සාමාන්‍යයෙන් ඔයා දැන් කාලයක් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදියට දාන්නකො. මම සිග්නල් ගෲප් එකකින් සාර්ථක වුණා, මම සිග්නල් ගෲප් එකකින් අසාර්ථක වුණා, මම මෙන්න මෙච්චර කාලෙක ඉඳලා සිග්නල් ගෲප් එකක් ෆලෝ කරනවා, මේකෙන් මම මෙච්චර සාර්ථක වෙලා ඉන්නේ කියලා දාන්නකො. ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් කමෙන්ට් එකක් අපිට දාන්නකො බලන්න අදහසක් ගන්න. ඉතින් එහෙම අය මෙච්චර කාලෙකට මට හම්බ වෙලා තියෙන බොහොම අල්පයක් නැති තරම්. ඉතින් දැන් ඔය මම සිග්නල් ගෲප් ගැන පොඩි අදහසක් කිව්වේ. දැන් අපි බලමු නිවැරදි සිග්නල් ගෲප් එකක් තියෙනවා නම් ඒක අඳුරගන්නේ කොහොමද කියලා. කවදාවත් මෙන්න මේ වගේ දැම්මට සිග්නල් ගෲප් එකක් හොඳයි කියලා විශ්වාස කරන්න එපා. ඒ තමයි මෙච්චර විතර අපි ප්‍රොෆිට් එකක් මෙච්චර විතර මාජින් එකක් ගත්තා. මෙච්චර විතර අපි පර්සන්ටේජ් එකක් ප්‍රොෆිට් කරා කියලා දාන ස්ක්‍රීන්ෂොට් වලට රැවටෙන්න එපා. ඒ වගේම තමයි මැසේජස් වලට වොයිස් විදියට සිග්නල් ගෲප් කරන කට්ටිය දාන ඒවාට කවදාවත් රැවටෙන්න එපා. බොරු ට්‍රේඩින් වල ස්ක්‍රීන් දදා එක වාහන පෙන්න දාන ඒවාට රැවටෙන්න එපා. ඔයාට හොඳම සිග්නල් ගෲප් එක අඳුරගන්න තියෙන එකම එක විදිය මෙන්න මේක. දැන් හිතන්න මම සිග්නල් ගෲප් එකක් කරන කෙනෙක් නම් දැන් මුලින්ම පෙන්වන්න ඕන මගේ සාර්ථකත්වය. ඒ වගේම තමයි මම පෙන්වන්න ඕන මගේ ෆලෝවර්ස්ලගේ සාර්ථකත්වය. දැන් ඔයාලා දන්නවා ඔයාගේ Binance account එකට ඔයා ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඒක රිපෝට්ස් කියන පාවිච්චි කරන ට්‍රේඩින් account එකක් ට්‍රේඩ් කරන account එක නෙවෙයි. මේ Binance account එකට ගියාට පස්සේ guys මෙන්න මෙතන තියෙනවා මේ future කියලා එකක්. මේ future කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා today's release PN කියලා එකක් PNL කියලා එකක් තියෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ තමන්ගේ ට්‍රේඩින් account එකේ full history එක බලා ගන්න පුළුවන්. දැන් මගේ මෙතන red එකෙන් තියෙන මේක මම අර practice කරන්න දාන account එකක්. එතකොට ඒ ට්‍රේඩ් සිග්නල් ගෲප් කරන අයියට පුළුවන්නේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ බලන්නකෝ මම මෙන්න මේ අවුරුද්දට මෙච්චර හොයලා තියෙනවා, මම මෙච්චර හොයලා තියෙනවා, මම මෙච්චර හොයලා තියෙනවා, මගේ වින් රේට් එක මේක මෙච්චර මෙහෙම මම ග්‍රෝ අප් වෙලා තියෙනවා. මෙන්න මේ විස්තර ටික යාට පෙන්වන්න පුළුවන්නේ. හැබැයි ඔය සිග්නල් ගෲප් කරන කිසිම කෙනෙක් කවදාවත් මෙතන පෙන්වන්නේ නැහැ. මොකද හේතුව? එයා මෙතන ලොස්. එයා ඒ දාන හැම සෙල්ලමක්ම දාන්නේ සිග්නල් ගෲප් එකට ඔයාලා සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න ඔයාලා දාන ඉන්කම් දාන බැලන්ස් එකෙන් තමයි එයා හැම දෙයක්ම කරගන්නේ. එතකොට සිග්නල් ගෲප් කරන කෙනෙක්ට මේක දාන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන ෆියුචර්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන කොලේකුයි ඔරලෝසුයි වගේ තියෙන මාක් එකක් තියෙනවා. මෙතන ගියාට පස්සේ මෙතන තියෙනවා පොසිෂන් හිස්ටරි කියලා එකක්. මේකේ යට ගියාට පස්සේ මෙතන ට්‍රේඩ් හිස්ටරි තියෙනවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට ගිහලා දාලා දිගටම පෙන්නන්නකො තමන් දාපු ට්‍රේඩ් ටික. එතකොට එහෙම පෙන්වන්නේ නෑ ගොඩ දෙන්නේ. එතකොට මෙන්න මේ දෙක තමන්ගේ ට්‍රේඩින් වල සාර්ථකත්වය පෙන්වන්න පුළුවන්. තමන්ගේ ගෝලයෙක්ගේ ට්‍රේඩින් වල සාර්ථකත්වය පෙන්වන්න පුළුවන්. තමන්ගේ ට්‍රේඩින් account එකේ ට්‍රේඩින් හිස්ටරි එක පෙන්වන්න පුළුවන් අවුරුද්දක් විතර පල්ලෙහාට යනකම්. මෙන්න මේ වගේ දේවල් පෙන්නලා කවුරු හරි සිග්නල් ගෲප් එකක් ප්‍රොමෝට් කරනවා නම් අන්න ඒක හොඳ සිග්නල් ගෲප් එකක් කියලා
මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි හිමේ තියෙන කමෙන්ට් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ එකේ. සිග්නල් ගෲප් ගැන කතා කරන වීඩියෝ එකක් නේ. අරක හොඳයි මේක හොඳයි කියලා නිකම් වචනෙන් දාන්න එපා. තමන්ගේ සාක්ෂිත් එක්ක දාන්න. තව පුළුවන් මෙහෙම. තමන්ගේ ට්‍රේඩින් හිස්ටරි එක ලයිව් එකක් ඇවිල්ලා පෙන්වන්න පුළුවන්. ඒකද හදපු අරෝ මේවා දාන්න ටිකක් අමාරුයිනේ බැරි නෑ අමාරු. ලයිව් එකක් ඇවිල්ලා පෙන්වන්න පුළුවන්. ඉතින් කවුරු හරි මෙන්න මේ විදියට මේ වගේ විශ්වාසවන්ත විදියට දෙයක් කරනවා නම් අන්න ඒක හොඳ සිග්නල් ගෲප් එකක් කියලා ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මගෙනුත් හුඟ දෙනෙක් ඉල්ලනවා අයියේ ඔයාගේ සිග්නල් ගෲප් එකක් නැද්ද? ඔයා සිග්නල් දෙන්නේ නැද්ද? මම කාලයක් සිග්නල් දුන්නේ නැහැ. නමුත් අදහස් දුන්න මාකට් එක ඉස්සරහට අපේ ඩවුන් මේ වගේ අදහස් ටිකක් ඉස්සර දුන්නා. නමුත් ඒකත් මම කාලයක් ඇද්දි නතර කරලා දැම්මා. මිනිස්සු ඒවත් එක්ක විවිධ ට්‍රේඩ් දාලා එක එක ප්‍රශ්න ඇති වෙච්ච නිසා මම ඒකත් නවත්තලා දැන් මම කිසිම වෙලාවක සිග්නල් ගෲප් එකක් කරන්නේ නැහැ. ඒකට හේතුව මෙතන විවිධ කට්ටිය ඉන්නවා. ඒක විවිධ කට්ටිය තමන්ගේ දැනුම එක පටලගෙන විවිධ දේවල් වෙන නිසා තමයි මම ඒව නොදැන්නේ. ඒ වගේම තමයි කවදාවත් හිතන්න එපා මිනිස්සෙක්ට මේ ට්‍රේඩින් වල හරියටම වෙන්නේ මොකද්ද කියලා කියන්න බෑ. හරි. මෙහෙම හිතන්නකෝ. දැන් මේක බලනකොට සිග්නල් ගෲප් එක කරන කෙනෙක්. ඔයා කමෙන්ට් එකක් දාන්න. දැන් වෙලාව මේක. දැන් වෙලාව 8යි. දැන් බිට්කොයින් එක තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න අද රෑ 10 වෙදි මෙන්න මෙතෙන්ට යනවා. මේ කොයින් එක මෙන්න මෙතෙන්ට යනවා. ඊට පස්සේ ස්ටොප් ලොස් එක මේක, ටේක් ප්‍රොෆිට් එක මේක කියලා සිග්නල් එකක් දාලා පෙන්නන්නකෝ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අනිත් එක තමයි තමන්ගේ සිග්නල් ගෲප් වල විවිධ දේවල් ඔය බොරු ප්‍රසන්ටේජ් පෙන්නන්න නැතුව කමෙන්ට් එක එන්නකො ලයිව් එකක් දාන්නකො වීඩියෝ එකක්. යාළුවනේ මෙන්න දැන් බිට්කොයින් තියෙන්නේ මෙන්න මෙතන. අද රෑ වෙද්දි හෙට උදේ වෙද්දි ඊකව සතිය වෙද්දි මෙන්න මෙතෙන්ට යනවා කියලා ප්‍රසිද්ධ සිග්නල් එකක් දීලා පෙන්නන්නකො. අන්න එහෙම දෙන්න පුළුවන් නම් අන්න ඒ දෙන කෙනා හොඳ සිග්නල් ගෲප් එකක් ගන්න කෙනෙක් විදියට අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. මොකද එතකොට යා දෙයක් කරලා පෙන්නලානේ තියෙන්නේ. එහෙම නැතුව අර බොරුවට ස්ක්‍රීන්ෂොට් දාලා ෆේක් දේවල් දාන කිසි දෙයක් විශ්වාස කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට Binance එකේ තියෙනවා hedge mode කියලා එකක්. එකම වෙලාවේ දෙපැත්තට ට්‍රේඩ් කරන්න පුළුවන්. ලොන්ග් එකක් දැම්මා, ෂෝට් එකක් දැම්මා. මොකක්ද උනේ? දැන් හිතන්නකො ලොන්ග් එක ෂෝට් එක දෙකම දාලානේ තියෙන්නේ. ඔන්න ට්‍රේඩ් එක උඩට යන්න ලොන්ග් එක ප්‍රොෆිට් වෙනවා. ටක් ගාලා යට ෂෝට් එක ක්ලෝස් කරා ලොන්ග් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි වීඩියෝ එකක් හරි පෙන්වනවා. එතකොට ඒ වගේ ෆේක් දේවල් මේකේ කරන්න පුළුවන්. ඔයාලා මේ වගේ දේවල් වලට අහු වෙනවා. අන්න ඒ අය දැනුවත් කරන්න තමයි මම මෙන්න මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් සිග්නල් ගෲප් සම්බන්ධව ඕගොල්ලන්ට කිසියම් අත්දැකීමක් ඇති. ඒක දැක ගන්න බලා ගන්න පිරිසක් ඉන්නවා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි මොකද රියල් එක්ස්පීරියන්ස් එක වෙන්නේ. එතකොට වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි නොදන්න කෙනෙක් මේ පිළිබඳව දැනුවත් වුණොත් එයාගේ බැලන්ස් එක ඉතුරු කරගනි. අහුවෙන්නේ නැතුව තියෙන්නේ මේ වගේ වීඩියෝස් ඒ වගේ අයට ෂෙයා කරන්න. එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. අපි ඊගාව වීඩියෝ එකේදී හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්.